කෝච් මේ දවස්වල ඩෙන්ගු වැඩි වෙලා තියෙනවා ලංකාවේ. ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවද අපේ අයට? ඩෙන්ගු නම් වැඩි වෙලා තියෙනවා. වැඩි වෙන ගණන් තියෙනවා යන්තම් මෙහෙමයි. අපි ඩෙන්ගු බෝ වෙන එක නවත්ත ගන්නත් ඕනේ. ඩෙන්ගු හැදුනත් අපි ඒකෙන් බේරෙන්න ක්‍රමයක් හදා ගන්නත් ඕනේ. ඉතින් ගොඩාක් අය නොදන්න දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක වෛද්‍යවරු අනිවාර්යයෙන්ම මිනිසුන්ට අපේ රෝගීන්ට එහෙම නැත්නම් අපේ රටේ ජනතාව අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕන දෙයක්. ඇත්තම කිව්වොත් ඩෙන්ගු අනිවාර්යයෙන්ම ඩෙන්ගු බෝ වෙන තැන් ඒ ඔක්කොම අපි රෙස්පොන්සිබල් වෙන්න ඕනේ මේ ඩෙන්ගු බෝ වෙන තැන් විනාශ කරන්න. ඒක අපේ අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්. ඒකත් එක්ක අපි තව කරන්න ඕන දෙයක් තමයි ඩෙන්ගු සාමාන්‍යයෙන් ඩෙන්ගු කියන්නේ වෛරස් එකක්. ඒත් මේ කියන වෛරස් එක අපේ ඇඟට එන්නේ අපේ ඉමුනිටි එක. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණය ගොඩාක් පහළ මට්ටමක තියෙන අයට තමයි මේකේ බැලදීමේ ප්‍රතිශතය වැඩිපුර තියෙන්නේ. අනිත් එක තමයි ඩෙන්ගු හැදුනත් ප්‍රතිශක්තිකරණය හොඳ ඉහළ මට්ටමක තියෙන කෙනෙක්ට ඇඟ ඇතුළෙන්ම ඒක ඩිෆෙන්ඩ් කරලා පුළුවන්කම තියෙනවා ඩෙන්ගු රිවර්ස් කරන්න. සමහරවිට ඔයගොල්ලෝ මේක අහලා නැතුව ඇති. ඩෙන්ගු රිවර්ස් කරනවා කියන්නේ අපේ ඇඟට වෛරස් එක ආවට ඇඟ ඇතුළේ ඒක ඇක්ටිව් වෙන්න දෙන්නේ නැහැ. ඇඟේ තියෙන ඉමුන් සිස්ටම් එකෙන් ඒක ආපස්සට හරවලා යවනවා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ අපේ මුකුත් එයාට එෆෙක්ට් කරන්න දෙන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම අයින් කර රිමූව් කරලා දානවා අපේ ඇඟ ඇතුලේ. එතකොට මේ ඩෙන්ගු රිවර්ස් කරන එක ගැන කතා කරොත් එහෙම අපි මෙහි ප්‍රූෆ් තියෙනවා. එතන මොකද අපි වෛරස් කීපයක් මෙහි අපි ප්‍රූව් කරලා තියෙනවා රිවර්ස් කරන්න පුළුවන් කියලා. ඩෙන්ගු, චිකන්ගුන්යා, කොවිඩ්. අපි මෙහි ප්‍රූවන් රෙකෝඩ්ස් තියෙනවා අපි ළඟ. මෙහි අපි රිවර්ස් කරලා තියෙනවා මේ කියන වෛරස් ඔක්කොම. ඉතින් අපි ප්‍රූව් කරලා තියෙන මේක කරන්න පුළුවන් දෙයක් කියන එක එක්සර්සයිස් වලින්. ඉතින් අපි ගත්තොත් අපේ ඉමුනිටි එක බූස්ට් කරගෙන තියාගන්න ඕනේ ඕනම ලෙඩක්කින් අපි බේරෙන්න ඕන නම්. අනිවාර්යයෙන්ම අපේ ලංකාව වගේ රටක ගොඩාක්ම දෙනෙක්ගේ අපි ගත්තොත් 90%කට එහා ලොකු ප්‍රතිශතයක් තියෙනවා ඉමුනිටි එක සෑහෙන ලෝ. ඒ නිසා තමයි අපේ ළඟට ඉක්මනටම වෛරස් එන්නේ. අනිත් තමයි වෛරස් එකක් ආවත් ගොඩාක් අයට සෑහෙන අමාරු වෙනවා. නිකන් පොඩි වෛරස් එකක් ආවත් අපේ අය බෙහෙත් අරගෙන සෑහෙන අමාරුලා දවස් ගාණක් සති ගාණක් අමාරුවෙන් ඉන්නවා. මේකින පුංචි වෛරස් එකක් අපේ ළඟට ආවා. හැබැයි ඉමුනිටි එක තියෙනවා නම් අපේ ඇඟේ අපේ ඉමුනිටි එක හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා නම් ඇඟේ ස්ට්‍රෙන්ත් එක තියෙනවා නම් අපිට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ මේ කින රෝගවලට. ඉතින් බය වෙන්න නැහැ කියලා ඩෙන්ගු මදුරු බෝ වෙන තැන් හදන්න ඕනේ නැහැ. මම කියන්නේ ඒවත් අපි වළක්ව ගන්න ගමන් අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව අපි තියාගන්න. ඉතින් අපේ ආරක්ෂාව තියාගන්නවා කියන්නේ ඩෙන්ගු මදුරු බෝ වෙන තැන් අයින් කරනවා වගේම අපේ ඇඟේ ශක්තිය, අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය, අපේ ඉමුනිටි එක හොඳට බූස්ට් කරලා තියාගන්නවා නම් මේ කියන හැම දෙයකින්ම අපිට පුළුවන් පරිස්සම් වෙන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියනවා නම් අපි අනිවාර්යයෙන්ම මම හැමතිස්සෙම කියනවා වගේ හොඳ ආහාර රටාවක් පවත්වාගෙන යන්න ඕනේ. මොකද ඉමුනිටි එක බූස්ට් කරන කැම ಜಾති තියෙනවා. ඉතින් ඒවා අපිට ගන්න පුළුවන් විටමින් C. එතකොට ඒ වගේ ගොඩාක් කැම තියෙනවා. මම පස්සේ ඕන වීඩියෝ එකක් කරන්නම් මොනවද මේ කැම ಜಾති කියලා. මම මේන්ලි මෙතනින් මම මතක් කරන්න මම පටන් ගත්තේ මේ කතාව අපේ ලංකාවේ එක්සර්සයිස් කියන දේ අඩුවෙන්ම තමයි වෙන්නේ. අපි පෙරේතයි. අපි පෙරේත හැබැයි කම්මැලි. පෙරේතකමයි කම්මැලිකමයි නිසා අපි දාගන්න ලෙඩ සෑහෙන වැඩි. දැන් මම හිතන්නේ ඇලර්ට් එක ආවා. ඩෙන්ගු රෝගීන් ප්‍රමාණය මීටර තව ඉහළ ගියොත් රෝහල් වලට රෝහල් සිස්ටම් එකට ඒ කියන්නේ හොස්පිටල්ස් වලට මේක දරා ගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන් කියලා. ඉතින් එච්චර දුරට යන්න දෙන්න ඕනේ නෑ මේක අපි. අපිට පුළුවන් අපිව පරිස්සම් කරගෙන මේ දෙයින් බේරිලා පරිස්සම් වෙලා කිසිම එෆෙක්ට් එකක් නැතුව රජයටත් බරක් නැතුව රටටත් බරක් නැතුව මේක ව්‍යාප්ත වීමකින් තොරව මේක මදදී නවත්ත ගන්න. ඉතින් අද හරි ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නම් මේ එක්සර්සයිස් එහෙම නැත්නම් ව්‍යායාම හරියාකාර ව්‍යායාම රටාවක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය ළඟට මේකේ ඉමුනිටි එක බූස්ට් කරන්න නම් නිකන් පොඩ්ඩක් ගිහිල්ලා තපය වෙනවා කියලා ඉමුනිටි එක බූස්ට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඇවිද්ද කියලා ඉමුනිටි එක බූස්ට් වෙන්නේ නැහැ. මොකද ගොඩාක් කට්ටිය මන් දන්නවා එක්සර්සයිස් කරනවා කියලා මොකද්ද කරන්නේ පොඩ්ඩක් ඇවිදින එක. ජොගින් කරනවා කියලා ගිහිල්ලා මම දැකලා නැහැ හරියට ජොගින් කරන මිනිස්සු ලංකාවේ. කිහිප දෙනෙක් ඉන්නවා. හරි කලාතුරකින් තමයි 100ක් දැක්කොත් උන එක්කෙනෙක් දෙන්නෙක් මම දකිනවා චුට්ටක් හරියට ජොගින් කරනවා. හැබැයි ෆොරිනර්ස්ලා ගත්තොත් ඒගොල්ලෝ හරියට මේ දේවල් කරනවා. මේක අපි තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයගොල්ලෝ ෂෙයා කරන්න, ඔයගොල්ලෝ අඳුරන, ඔයගොල්ලෝ ආදරය කරන, ඔයගොල්ලෝගේ නෑදෑයෝ, යාළුවෝ
ඔයගොල්ලෝගේ ඔෆිස් වල ආයේ මේ හැමෝම අපි try කරමු බේර ගන්න. අපි රටක් විදිහට අපි healthy ඉන්න ඕනේ. අපි අතනකො ලංකාව හරි fail රටක් healthy condition එක පැත්තෙන් ගත්තොත්. බලන මිනිස්සු ලෙඩ්ඩු. බලන මිනිස්සු මහතයි. බලන අයගේ strength එකක් නැහැ. immunity එක low. doctors ලා ගාවට මිනිස්සු පිරිලා. hospitals පිරිලා. clinic පිරිලා මේ රටේ. හැබැයි fitness centers වල ලොකු crowd එකක් නැහැ. ඉතින් එතනම තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඕක පොඩ්ඩක් අපි අනිත් පැත්තට ගහුවොත් එහෙම මේ කියන ඩෙන්ගු රෝගෙන් අපිට පුළුවන්කම තියෙනවා බේරෙන්න. මරණ ප්‍රතිශතයේ සෑහෙන්න දුරට drop කරත හැකි. drop කරන්න නෙවෙයි සම්පූර්ණයෙන් බිඳුව කරන්න පුළුවන්. අපි මේ කියන විදිහට ඕගොල්ලෝ lifestyle එක හදාගත්තොත්. ඔයාලා කරන්න තියෙන එකම එක දෙයයි ඒක අමාරුයි කියලා හිතන්නේ නැතුව excuses තියාගන්න නැතුව අද ඉඳන් පටන් ගන්න ඕගොල්ලෝ හරි හැමං තැනකට ගිහිල්ලා experience ඉන්න තැනකට ගිහිල්ලා හොඳ coach කෙනෙක් ආවට ගිහිල්ලා ලංකාවේ කොහේ හරි ලංකාවේ ඕන්තර හොඳ coaches ලා ඉන්නව නැත්තේ නෑ. ඉතින් මම ඉල්ලන්නේ ඕගොල්ලෝ කොහේ හරි කමක් නෑ හොඳ coach කෙනෙක් ආවට ගිහිල්ලා හරි හැමං හොඳ fitness routine එකක් අරගෙන එතනින් මේක කරගන්න අද ඉඳන් පටන් ගන්න exercise අද ඉඳන් පටන් ගන්න හොඳ කැමරාවක් පවත්වාගෙන යන්න තව ඇවිදින්නත් ඕනේ හොඳ වතුර බොන්න ඕනේ ඔයගොල්ලෝ නිින්දක් තියාගන්න ඕනේ මේ කියන ජීවන රටාව අපි මේකෙන් ලයිෆ් ස්ටයිල් එක අපි යකට ගත්තොත් අපිට පුළුවන් මාසයක් ඇතුළත ඔයාලට පුළුවන් මාසයක් යන්නෙත් නෑ සති දෙක තුන වෙද්දි ෆස්ට් වීක් එකේම ඔයාලට රිසල්ට්ස් ගන්න පුළුවන් මුල් සතිය අමාරුයි දෙවෙනි සතිය තව ටිකක් ලේසි තුන්වෙනි සතිය තවත් ලේසි මුල් මාසෙ ඉවරනකොට ගොඩාක් ලේසි ඔයාලට හරිද හැබැයි ඔයාලා අද පටන් ගත්තොත් සතියක් මේක කම්ප්ලීට් කරගන්න පුළුවන් නම් ඔයාලගේ ඉමුනිටි එක බලන් ඉඳදී බූස්ට් වෙනවා ඔයාලගේ ස්ට්‍රෙන්ත් එක අනිවාර්යෙන් බූස්ට් වෙනවා තියෙනවා. ඉතින් මේක අපි කියන්නේ නිකන් කියන දේවල් නෙවෙයි මේවා ලෝකේ හොයාගෙන තියෙන දේවල් ලෝකේ දැනට proven දේවල් අපිත් එක්ස්පීරියන්ස් එකෙන් අපි කියන්නේ මෙහි අපි රිවර්ස් කරලා තියෙන ගොඩාක් වයිරස් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඔයාලටත් පුළුවන් healthy lifestyle එකක් ගෙනියන්න මම මේ කියන විදිහට ඔයගොල්ලෝ හරියට එක්සර්සයිස් කරොත් හරි කැමරාටාව පවත්ව ගත්තොත් හරි active lifestyle එකක් ගෙනිච්චොත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකේන immunity එක හොඳ strength එකකට level එකකට ගේන්න. ඉතින් මේ කියන immunity එක boost කරොත් විතරයි අපිට මේ කියන virus වලින් බේරෙන්න තියෙන එකම method එක. ඉතින් මේක මම කියන දෙයක් නෙවෙයි ඔයගොල්ලෝ හොයලා බලන්න පුළුවන්. හැබැයි හොයලා බලන්න හරි හැමං sources වලින්. හරිද? මේ කියන immunity එක strength එක තියෙනවා නම් අපේ ඇඟ ලෙඩෙන්නේ නැහැ. ලෙඩ ආවත් ඒක reverse කරන්න පුළුවන් කියලා අපි මෙහෙ prove කරලා තියෙනවා. මගේ fitness program එකේ මම prove කරලා තියෙනවා මේක අපිට reverse කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට fitness පටන් ගන්න. හොඳ coach කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම guide කරાવી. ඉතින් එහෙම කරොත් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඩෙන්ගු වලින් නෙවෙයි කොවිඩ් නෙවෙයි මොන වෛරස් එකක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එහෙමයි කියලා කොවිඩ් මොනවාද ඩෙන්ගු බෝ වෙන තැන් හදන්න එපා. ඒවා ප්ලීස් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ක්ලීන් කරලා තියාගන්න. ගෙවල් ඒතර ඔෆිස් එක වටේට බිල්ඩින් මොන හරි නම් ඒවා වටේ ගෙදර වටේ කැලෑව තියෙනවා නම් ඒවා සුද්ධ කරලා ලස්සන තියාගන්න. ඒ ඩෙන්ගු බෝ වෙන තැන් තියෙනවා නම් ඒවා විනාශ කරලා දාන්න. ඔය ටින් පරණ ටින් බෝතල් එතකොට හට්ටි මුට්ටියෝ වගේ දේවල් වතුර තියෙනවා නම් ඒවා විනාශ කරලා දාන්න. වතුර රැඳිලා තියෙන තැන් තියෙනවා නම් ඒවා හරියට පවත්වාගෙන යන්න try කරන්න. දැන් ගෙවල් වල සාමාන්‍යයෙන් ඔය මේසේ අතර එහෙම සමහරව මම දන්නේ නැහැ. ඉස්සර නම් මම දැකලා තියෙනවා දැන් කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒවා තියෙනවා නම් ඒවා අයින් කරන්න බලන්න. ඒවාට වෙනම සොලියුෂන් එකක් ගන්න බලන්න. ඉතින් ගෙවල් වල මල් පැල තියෙනවා නම් මම දන්නවා සමහර ඔය බාස්කට්ස් වල ඉතින් මල් පෝච්චි නොවන බාස්කට්ස් වල තින්ත බාල්දි ඒ වගේ එක බාස්කට්ස් වල මම දැකලා තියෙනවා මිනිස්සු ගෙවල් වල මල් පැල වවලා තියෙනවා. ඉතින් ඒ වගේ පතුලේ සිදුරු කරලා නැත්තම් කවදාවත් එහෙම බාස්කට් එකක පැලයක් හිටවන්න එපා. මොකද මේ පැලේ වතුර පහළට ගලාගෙන යන්න තියෙන්න ඕනේ. පහළෙන් ඒ වතුර රිලීස් වුනේ නැත්තම් ඒ වතුර ඒක රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තිබුණොත් ඒකේ අනිවාර්යෙන්ම ඩෙන්ගු මදුර බෝ වෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා ඒ වගේ ස්ථාන පුළුවන් තරම් විනාශ කරනවා වගේම අද ඉඳන් පටන් ගන්න ඕගොල්ලෝ හරියම එක්සර්සයිස් රුටින් එකකට යන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලා ඩෙන්ගු විතරක් නෙවෙයි ඕනම වෛරස් එකක් පරද්දන්න ඔයාලා හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙවි. වෛරස් එක පරද්දන්නේ ඔයාලා එක්සර්සයිස් කරනවා කියන්නේ ඔයාලා අනිවාර්යෙන් හෙල්දි වෙනවා. අනිත් බෝ වෙන සහ බෝ නොවන රෝග මේ හැම දෙයකම බේරෙන්න පුළුවන් එකම නැචරල් මෙතඩ් එක වෙන්නේ හරියම ව්‍යායාම රටාවකට පුරුදු විතරයි. හරියම කැමරාට පුරුදු විතරයි. ඉතින් ඕගොල්ලෝ අද ඉඳන් පටන් ගන්න මේ දේ ස්ටාර්ට් කරන්න. ඕගොල්ලෝ දවස් දෙකක්දී ඔයාලා තියෙන ඇගේ ස්ට්‍රෙන්ත් එක කොච්චර වැඩි වෙනවද කියලා. මේක කටින් කියුවට වැඩක් නෑ. මම ඔළුවෙන් හිටවලා කිව්වත් ඔයාලව තේරුම් ගන්න බෑ. ඔයාලා මේක කරලාම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. එක්සර්සයිස් කරද්දී ඔයාලට තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් මේක එක්සර්සයිස් කරන අය දන්න මම මේ කියන්නේ මොකක්ද කියන එක. ඉතින් අනිත් අය මොකද ලංකාවේ ගොඩාක් දෙනෙක් කරන්නේ එක්සර්සයිස්. ඒ නිසා අද ඉඳන් පටන් ගන්න
වයස් භේදයක් නැහැ. අවුරුදු 3 ඉඳන් උඩට ඕනම කෙනෙක්ට පුළුවන් එක්සර්සයිස් කරන්න. හැබැයි දන්න කෙනෙක් ගාවට යන්න. නැත්තම් ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම. ඉතින් අවුරුදු 7 ඉඳන් 80ක වෙනකම් මම ගාව ක්ලයන්ට්ස්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම කියන්නේ වයස ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න කරන එකම දේ තමයි ඕගොල්ලෝගේ හෙල්ත් කන්ඩිෂන් එක හොඳට තියාගන්න. ඒ නිසා හෙල්දි ඉන්න ඕන නම් අද ඉඳන් පටන් ගන්න මේක ඔයාලා බලන් ඉඳද්දි හෙල්දි වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාලගේ ඩෙන්ගු හැදුනත් ඔයාලට බේරෙන්න තියෙන ප්‍රතිශතය 90%කට වැඩි. ඇත්තම කිව්වොත්. ඒ නිසා අද ඉඳන් පටන් ගන්න මේක ඔයාලම එක්ස්පීරියන්ස් කරලා බලන්න මම මේ කියන්නේ මොකද්ද ඔයාලා ලැබෙන්නේ කියලා. ඕකේ? එහෙනම් අමතක කරන්න එපා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා මේක අතින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝගේ තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. අපි ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් කලින් වීඩියෝස් වලත් අපි තව රිප්ලයි තියෙනවා මට කරන්න. ඒවත් අපි ළඟදීම ගේනවා. අනිවාර්යෙන් මතක ඇතුව මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයගොල්ලෝ හැමෝටම බලන්න. ඉතින් තව හොඳ වීඩියෝස් ඔයාලට ගේනවා. ඔයාලව දැනුවත් කරන්න. ඔයගොල්ලෝගේ ලයිෆ් එක බේර ගන්න. ඔයාලට හොඳ ලයිෆ් එකක් දෙන්න. රටක් හැටියට අපි නැගිටිමු. හොඳ හෙල්දි ලයිෆ් එකක් ගෙනියමු. එහෙනම් thank you.